දවස සුබ වේවා. මං ගියා මඤ්ඤොක්කා දී ටිකක් අරන් ඉන්න. ඉතින් අද මට හිතුණා YouTube එක හදලා YouTube එකට දාන්න මගේ පළවෙනි වීඩියෝ එක. ඒ ටික මෙතනින් එහෙම දාමු. අම්මේ. මුලින්ම මම ඔයාලට මගේ වත්ත පෙන්නන්නම්. මුරුංග ගස් වලින්ම පටන් ගමු. අපේ ගෙදර මුලින්ම හදලා තිබුණේ. මේ කාලේ ඉඳන්ම හදලා තිබුණේ මුරුංගා. ඉතින් මුරුංගා නම් චූටි කරල් තියෙනවා. චූටි කරල් විතර නෙමෙයි. ලොකු කරලුත් තියෙනවා. විකුණන්න වගේ අරන් යන්නේ මෙන්න මේ සයිස් කරල්. මේවා තමයි කඩන්නේ. මෙන්න මේ කෑල්ල තමයි මම සුද්ධ කරන්නේ මේ මඤ්ඤොක්ක දාන්න. ඒ ටික තමයි මඤ්ඤොක්ක ටික ගෙනාවේ. ඒ වගේම මම දාලා තියෙනවා බණ්ඩක්කා. ගොඩක් කට්ටිය මගෙන් ඇහුවා කොයි බණ්ඩක්කා පැල ටික කියලා. ඉතින් දැන් ඒවා ටික මතුවලා තියෙන්නේ. මේ තියෙන්නේ මතුවලා තියෙන බණ්ඩක්කා පැල. මේ ඉතින් මතුවලා තියෙන දැන් මෙව්වා. දැන් මේ පස් එක මේ මඩ වෙලා තියෙන්නේ. ඒ වගේම මේ කලාඳුරු පැල තියෙන ඒවා මෙන්න මේ විදිහට මුලින්ම අල්ලලා ගලවන්න ඕනේ. එතකොට මුලින්ම එනවා. තාම වල් මර්ධක මොනවද ගහන්න බෑ බණ්ඩක්ක පැල චූටි නිසා මේ විදිහට අතින්න ගලවපුවාම මුලින්ම ගැලවිලා එනවානේ. මේ වතුරටම වැහි වතුරට පිරලා තියෙන මේවා. මොකද මම බණ්ඩක්ක වලට මුල් දවස් ටිකේ අත් වතුර තමයි දැම්මේ. නැත්තම් මම ගැහුවේ ඈලෙන්. මේ පොම්පෙන් වතුර ගහන්නේ සල්ලි වලට. අපිට ලින් එහෙම නැහැ. ඉතින් මේ දවස්වල වැස්සට වතුර පිරීලා තියෙනවා ඒකට. අත් වතුර දැම්මේ එක දවසයි වැස්ස පටන් ගත්තා හරි ෂෝක් එකට. ඉතින් මේ තියෙන්නේ අපේ කුඹුරු කෑල්ල. මේ අලි මාන වැවිලා තියෙන්නේ. ඒ වැවිලා තියෙන මාන ටික ගලවන ගමන් තමයි යන්නේ. මේ ටික සුද්ධ කරගෙන යනවා ඉස්සරහට වපුරන්න හිතාගෙන. ඔය පල්ලෙහාටම තියෙන සුද්ධ කරලා මේ අපේ කුඹුරු කෑල්ල. ඉතින් ලොකු ප්‍රමාණයක් නෑ. මේ බුසල් දෙකමාරක විතර කොටසක් තමයි තියෙන්නේ. මේ අර පැත්තට මම තියෙන්නේ කුඹුරු කෑල්ල. ඉතින් මේ මගේ YouTube එකේ දාන්න හිතපු පළවෙනි වීඩියෝ එක මේ. ඒ වගේම තමයි මම හදලා තියෙනවා තව අඹ. විලාට්, අල්පොන්සු වගේ මේ අඹ ගස් තියෙනවා ගොඩක් හැදිලා. මේ අල්පොන්සු ගෙඩියා මේකට නම් කප්පාදු කරලා නැහැ තාම ගහ. ඒ වගේම කවර දාන්නත් බැරි වුණා. ඉතින් මෙන්න මේ අඹ අල්පොන්සු ගහේ මෙන්න මේ වගේ කාලේ තමයි මේ පැකට් එකක් තියෙනවා දාන්න ඕනේ. ඔයාලට කරන වීඩියෝ ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මේ හිටියා වගේම මාත් එක්කන් ඉස්සරහටත් රැඳිලා ඉන්න කියලා. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න කියලා. ජය වේවා.